සුන්දර ගම්මානයක ගොවියෙක් උදෑසන හිරු උදාවත් සමග ඔහුගේ පුංචි කුඹුරේ වැඩ පටන් ගත්තා. දිනක් ඔහු වැඩ කරමින් ඉද්දී කුඹුරේ එක කෙළවරක දුර්වලව වෙවුලමින් සිටින නාගයෙකු දැක්කා. අනුකම්පා කරලා ගොවියා නාගයාගේ ජීවිතය බේරාගන්න කිරි භාජනයක් නාගයා ඉදිරියෙන් තිබ්බා. නාගයා කිරි බීලා හෙමින් හෙමින් ශක්තිය අරගෙන ඔළුව උස්සලා හෙමින් හෙමින් බඩගාගෙන ගියා. පහුවෙනිදා උදේම නාගයා ආපසු ආවේ ගොවියට තෑග්ගක් විදිහට කුඩා දිලිසෙන මණිකක් අරගෙන. තෑග්ගෙන් සතුටු වුණ ගොවියා සත්වයා පෙන්වූ කරුණාවට ස්තුති කරන්න වැඳ වැටුණා. ඔහුගේ අසල්වැසියා මේ කතාව අහලා ඔහුට ලොකු ලෝභකමක් ඇති වුණා. ඔහු තම වාසිය සඳහා නාගයාට කිරි දෙන්නේ මන් වුණා. නාගයා අසල්වැසියාගේ ලෝභකම නිසා ඔහුට දෂ්ට කළා. අධික ලෝභකම ගැන පාඩමක් ඔහුට ඉගෙනුවා. මේ ආරංචිය අහපු කරුණාවන්ත ගොවියා ගොඩක් දුකටපත් වුණා. එදා ඉඳන් නාගයා ගොවියව කිසිදා අමතක කළේ නෑ. පිරිසිදු සිතින් දක්වන කරුණාව ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. පුංචි ඔයාලත් කරුණාවන්ත වෙන්න කිසි දවසක ලෝභකම් කරන්න එපා. ආයිත් මේ වගේ ලස්සන කතාවක් අරගෙන මම ඉක්මනින් එන්නම්. එතකම් පුංචි ඔයාලා පරිස්සමෙන් ඉන්න.